තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධා සම්පන්න ධර්ම ශ්‍රවණලාභී පින්නතුන් අද දවසේ මේ ඉල්ලා කල්යාණ මිත්‍ර හමු වෙයි උත්තම සත්පුරුෂයාණන් වශයෙන් අපගේ සැලකිල්ලට භාජන වී තිබෙන තථාගත බුදුරජාණන් වහන්සේ ඇසුරු කිරීමට කාලයක් තමයි අපි මේ ලං කරගන්නේ. ඒ නිසා ඒ සඳහා ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් අවබෝධයෙන් මේ කටයුත්ත සඳහා සූදානම් වීමේ දෙවනි පියවර අනුස්සති භාවනාවක් කිරීමක් පුරුදු කරන් තියෙනවා. හිත දමනය කර ගැනීම ඊටාම අවශ්‍ය දෙයක්. ඒ සඳහා තමයි අනුස්සතිය අපි වඩන්නේ. ඒ නිසා අදත් ගිය සතිය අපි ආරම්භ කරපු අලුත්මය අනුව අදත් නායකත්වයේ ගන්න කවුරු හරි ඉදිරිපත් වෙලා ඒකට පටන් ගමු කියලා යෝජනා කරන්න කැමතියි. අනුස්සති භාවනා 3යි 108 වරක් කියවෙන බුද්ධානුස්සතියයි. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සෝ භගවා ඉතිපි භගවා සෝ භගවා ඉති බුද්ධෝ සෝ භගවා ඉතිපි සත්තා දේව මනුස්සානං සෝ භගවා ඉතිපි අනුත්තරෝ පුරිස ධම්මසාරති සෝ භගවා ඉතිපි අනුත්තරෝ පුරුෂ ධම්මහරති සෝ භගවා ඉතිපි ලෝකවිදු සෝ භගවා ඉතිපි ලෝකවිදු සෝ භගවා ඉතිපි සුගතෝ සෝ භගවා ඉතිපි සුගතෝ සෝ භගවා ඉතිපි විද්‍යාචරණ සම්පන්නෝ සෝ භගවා ඉතිපි විචාචරණ සම්පන්නෝ සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ සෝ භගවා ඉතිපි අරහං සෝ භගවා ඉතිපි අරහං සෝ භගවා ඉතිපි අරහං සෝ භගවා ඉතිපි අරහං සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ සෝ භගවා ඉතිපි විද්‍යාචරණ සම්පන්නෝ සෝ භගවා ඉතිපි විචාචරණ සම්පන්නෝ සෝ භගවා ඉතිපි සුගතෝ සෝ භගවා ඉතිපි සුගතෝ සෝ භගවා ඉතිපි ලෝකවිදු සෝ භගවා ඉතිපි ලෝකවිදු සෝ භගවා ඉතිපි අනුත්තරෝ පුරිස ධම්මසාරති සෝ භගවා ඉතිපි අනුත්තරෝ පුරුෂ ධම්මසාරති භගවා ඉතිපි සත්තා දේව මනුස්සානං සෝ භගවා ඉතිපි සත්තා දේව මනුස්සානං සෝ භගවා ඉතිපි බුද්ධෝ සෝ භගවා ඉතිපි බුද්ධෝ සෝ භගවා ඉතිපි භගවාති සෝ භගවා ඉතිපි
භගවාති සාදු 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 භගවතා ධම්මෝ පච්චත්තං වේදිතබ්බෝ භගවතා ධම්මෝ තං වේදිතබ්බ විඤ්ඤෝමි භගවතා ධම්මෝ ඕපනයිකෝ භගවතා ධම්මෝ ඕපනයිකෝ භගවතා ධම්මෝ ඒහිපස්සිකෝ භගවතා ධම්මෝ ඒහිපස්සිකෝ භගවතා ධම්මෝ අකාලිකෝ භගවතා ධම්මෝ කාලිකෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ භගවතා ධම්මෝ සක්කාතෝ භගවතා ධම්මෝ සක්කාතෝ භගවතා ධම්මෝ සක්කාතෝ භගවතා ධම්මෝ සක්කාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ භගවතා ධම්මෝ අකාලිකෝ භගවතා ධම්මෝ අකාලිකෝ භගවතා ධම්මෝ ඒහිපස්සිකෝ භගවතා ධම්මෝ ඒහිපස්සිකෝ භගවතා ධම්මෝ ඕපනයිකෝ භගවතා ධම්මෝ ඕපනයිකෝ භගවතා ධම්මෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිති භගවතා ධම්මෝ පච්චත්තං වේ තෝ විඤ්ඤූයිති සාදු 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 භගවතා සෝ ශාවක සංඝෝ භගවතෝ සෝ ශාවක සංඝෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති භගවතා සෝ ශාවක සංඝෝ භගවතා සෝ ශාවක සංඝෝ පරිකරණීයෝ භගවතෝ සෝ ශාවක සංඝෝ දක්ඛිනේයෝ භගවතෝ සෝ ශාවක දක්ඛිනේයෝ භගවතෝ සෝ ශාවක සංඝෝ පාහුනේයෝ භගවතෝ සෝ ශාවක සංඝුනේයෝ භගවතෝ සෝ ශාවක සංඝෝ ආහුනේයෝ භගවතෝ සෝ ශාවක සංඝු ආහුනේයෝ භගවතෝ සෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සෝ ශාවක සංඝ සාමීචි පටිපන්නෝ භගවතෝ සෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සෝ ශාවක සංඝු ඥායපටිපන්නෝ භගවතෝ සෝ ශාවක සංඝෝ බුද්ධිපටිපන්නෝ භගවතෝ සෝ ශාවක පටිපන්නෝ භගවතෝ සෝ ශාවක සංඝෝ සුපටිපන්නෝ භගවතෝ සෝ ශාවක සංඝු පටිපන්නෝ භගවතෝ සෝ ශාවක සංඝෝ සුපටිපන්නෝ භගවතෝ සෝ ශාවක සංඝු සුපටිපන්නෝ භගවතෝ සෝ ශාවක සංඝෝ උජිපටිපන්නෝ භගවතෝ සෝ ශාවක සංඝු උජිපටිපන්නෝ භගවතෝ සෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සෝ ශාවක සංඝු අයපටිපන්නෝ භගවතෝ සෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සෝ ශාවක සංඝු සාමීචි පටිපන්නෝ භගවතෝ සෝ ශාවක සංඝෝ ආහුනේයෝ භගවතෝ සෝ ශාවක සංඝු ආහුනේයෝ භගවතෝ සෝ ශාවක සංඝෝ පාහුනේයෝ
භගවතෝ සෝ ශාවක සංඝෝ පාවුනේයෝ භගවතෝ සෝ ශාවක සංඝෝ දක්ඛිනේයෝ භගවතෝ සෝ ශාවක සංඝෝ දක්ඛිනේයෝ භගවතෝ සෝ ශාවක සංඝෝ අංජලි කරණීයෝ භගවතෝ සෝ ශාවක සංඝෝ අංජලි කරණීයෝ භගවතෝ සෝ ශාවක සංඝෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති භගවතෝ සෝ ශාවක සංඝෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති උසාදු 108 වර කියවෙන ක්‍රමයේ සෝ භගවා ඉතිපි භගවාති සෝ භගවා ඉතිපි භගවා සෝ භගවා ඉතිපි භගවාති සෝ භගවා ඉතිපි භගවා සෝ භගවා ඉතිපි බුද්ධෝ සෝ භගවා ඉතිපි සෝ භගවා ඉතිපි භගවාති බුද්ධෝ කියවෙන්න ඉතිපි බුද්ධෝ සෝ භගවා ඉතිපි සත්තා දේව මනුස්සානං සෝ භගවා ඉතිපි සත්තා දේව මනුස්සං සෝ භගවා ඉතිපි භගවාති භගවා ඉතිපි සෝ භගවා ඉතිපි බුද්ධෝ භගවා ඉතිපි බුද්ධෝ සෝ භගවා ඉතිපි සත්තා දේව මනුස්සානං සෝ භගවා ඉතිපි සත්තා දේව මනුස්සං සෝ භගවා ඉතිපි අනුත්තරෝ පුරිස ධම්මසාරති සෝ භගවා ඉතිපි උත්තරෝ පුරුෂ ධම්ම හරති භගවා ඉතිපි භගවාති සෝ භගවා ඉතිපි භගවා සෝ භගවා ඉතිපි බුද්ධෝ සෝ භගවා ඉතිපි බුද්ධෝ සෝ භගවා ඉතිපි සත්තා දේව මනුස්සානං සෝ භගවා ඉතිපි තා දේව මනුස්සානං සෝ භගවා ඉතිපි අනුත්තරෝ පුරිස ධම්මසාරති සෝ භගවා ඉතිපි අනුත්තරෝ පුරුෂ ධම්ම සාරති සෝ භගවා ඉතිපි ලෝකවිදු සෝ භගවා ඉතිපි ලෝකවිදු සෝ භගවා ඉතිපි භගවාති සෝ භගවා ඉතිපි භගවා සෝ භගවා ඉතිපි සත්තා දේව මනුස්සානං භගවා ඉතිපි දේව මනුස්සානං සෝ භගවා ඉතිපි අනුත්තරෝ පුරිස ධම්මසාරති සෝ භගවා ඉතිපි අනුත්තරෝ පුරුෂ ධම්ම රති සෝ භගවා ඉතිපි ලෝකවිදු සෝ භගවා ඉතිපි ලෝකවිදු සෝ භගවා ඉතිපි සුගතෝ භගවා ඉතිපි සුගතෝ භගවා ඉතිපි භගවාති සෝ භගවා ඉතිපි භගවා සෝ භගවා ඉතිපි බුද්ධෝ සෝ භගවා ඉතිපි බුද්ධෝ සෝ භගවා ඉතිපි සත්තා දේව මනුස්සානං සෝ භගවා ඉතිපි සත්තා දේව මනුස්සා සෝ භගවා ඉතිපි අනුත්තරෝ පුරිස ධම්මසාරති සෝ භගවා ඉතිපි
අනුත්තරෝ පුරුෂ ධම්ම සාරති භගවා ඉතිපි ලෝකවිදු සෝ භගවා ඉතිපි ලෝකවිදු භගවා ඉතිපි සුගතෝ සෝ භගවා ඉතිපි සුගතෝ භගවා ඉතිපි විද්‍යාචරණ සම්පන්නෝ සෝ භගවා ඉතිපි විචාචරණ සම්පන්නෝ භගවා ඉතිපි භගවා සෝ භගවා ඉතිපි භගවා භගවා ඉතිපි බුද්ධෝ සෝ භගවා ඉතිපි බුද්ධෝ භගවා ඉතිපි සත්තා දේව මනුස්සානං සෝ භගවා ඉතිපි සත්තා දේව මනුස්සාන භගවා ඉතිපි අනුත්තරෝ පුරිස ධම්ම සාරති සෝ භගවා ඉතිපි අනුත්තරෝ පුරුෂ ධම්ම රති භගවා ඉතිපි ලෝකවිදු සෝ භගවා ඉතිපි ලෝකවිදු භගවා ඉතිපි සුගතෝ සෝ භගවා ඉතිපි සුගතෝ භගවා ඉතිපි විද්‍යාචරණ සම්පන්නෝ සෝ භගවා ඉතිපි චාචරණ සම්පන්න භගවා ඉතිපි භගවාති සෝ භගවා ඉතිපි භගවා භගවා ඉතිපි බුද්ධෝ භගවා ඉතිපි බුද්ධෝ භගවා ඉතිපි සත්තා දේව මනුස්සානං සෝ භගවා ඉතිපි සත්තා දේව මනුස්සානං භගවා ඉතිපි අනුත්තරෝ පුරිස ධම්ම සාරති සෝ භගවා ඉතිපි අනුත්තරෝ පුරුෂ ධම්ම සාරති භගවා ඉතිපි ලෝකවිදු සෝ භගවා ඉතිපි ලෝකවිදු භගවා ඉතිපි සුගතෝ සෝ භගවා ඉතිපි සුගතෝ භගවා ඉතිපි විද්‍යාචරණ සම්පන්නෝ සෝ භගවා ඉතිපි විචාචරණ සම්පන්නෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ භගවා ඉතිපි භගවා භගවා ඉතිපි භගවා ඉතිපි බුද්ධෝ සෝ භගවා ඉතිපි බුද්ධෝ භගවා ඉතිපි සත්තා දේව මනුස්සානං සෝ භගවා ඉතිපි සත්තා දේව මනුස්සානං භගවා ඉතිපි අනුත්තරෝ පුරිස ධම්ම සාරති සෝ භගවා ඉතිපි අනුත්තරෝ පුරුෂ ධම්ම සාරති භගවා ඉතිපි ලෝකවිදු සෝ භගවා ඉතිපි ලෝකවිදු භගවා ඉතිපි සුගතෝ සෝ භගවා ඉතිපි සුගතෝ භගවා ඉතිපි විද්‍යාචරණ සම්පන්නෝ සෝ භගවා ඉතිපි විචාචරණ සම්පන්නෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ භගවා ඉතිපි අරහං සෝ භගවා ඉතිපි අරහං භගවා ඉතිපි භගවාති සෝ භගවා ඉතිපි භගවා භගවා ඉතිපි බුද්ධෝ භගවා ඉතිපි බුද්ධෝ භගවා ඉතිපි සත්තා දේව මනුස්සානං සෝ භගවා ඉතිපි සත්තා දේව මනුස්සානං
ධම්මසාරති සෝ භගවා ඉතිපි උත්තරෝ පුරුෂ ධම්මසාරති සෝ භගවා ඉතිපි ලෝකවිදු සෝ භගවා ඉතිපි ලෝකවිදු භගවා ඉතිපි සුගතෝ සෝ භගවා ඉතිපි සුගතෝ භගවා ඉතිපි විචාචරණ සම්පන්නෝ සෝ භගවා ඉතිපි විචාචරණ සම්පන්නෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ භගවා ඉතිපි අරහං භගවා ඉතිපි භගවා ඉතිපි අරහං සෝ භගවා ඉතිපි අරහං භගවා ඉතිපි අරහං සෝ භගවා ඉතිපි අරහං භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ භගවා ඉතිපි අරහං සෝ භගවා ඉතිපි අරහං භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ භගවා ඉතිපි විචාචරණ සම්පන්නෝ සෝ භගවා ඉතිපි විචාචරණ සම්පන්නෝ භගවා ඉතිපි අරහං සෝ භගවා ඉතිපි අරහං භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ භගවා ඉතිපි විචාචරණ සම්පන්නෝ සෝ භගවා ඉතිපි විචාචරණ සම්පන්නෝ භගවා ඉතිපි සුගතෝ සෝ භගවා ඉතිපි සුගතෝ භගවා ඉතිපි අරහං සෝ භගවා ඉතිපි අරහං භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ භගවා ඉතිපි විචාචරණ සම්පන්නෝ සෝ භගවා ඉතිපි විචාචරණ සම්පන්නෝ භගවා ඉතිපි සුගතෝ සෝ භගවා ඉතිපි සුගතෝ භගවා ඉතිපි ලෝකවිදු සෝ භගවා ඉතිපි ලෝකවිදු භගවා ඉතිපි අරහං සෝ භගවා ඉතිපි අරහං භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ භගවා ඉතිපි විචාචරණ සම්පන්නෝ සෝ භගවා ඉතිපි විචාචරණ සම්පන්නෝ භගවා ඉතිපි සුගතෝ සෝ භගවා ඉතිපි සුගතෝ භගවා ඉතිපි ලෝකවිදු සෝ භගවා ඉතිපි ලෝකවිදු භගවා ඉතිපි අනුත්තරෝ පුරිස ධම්මසාරති සෝ භගවා ඉතිපි අනුත්තරෝ පුරුෂ ධම්ම අරති භගවා ඉතිපි අරහං සෝ භගවා ඉතිපි අරහං භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ භගවා ඉතිපි විචාචරණ සම්පන්නෝ සෝ භගවා ඉතිපි විචාචරණ සම්පන්නෝ භගවා ඉතිපි සුගතෝ සෝ භගවා ඉතිපි සුගතෝ භගවා ඉතිපි
සෝ භගවා ඉතිපි ලෝකවිදු භගවා ඉතිපි අනුත්තරෝ පුරිස ධම්මසාරති සෝ භගවා ඉතිපි උත්තරෝ පුරුෂ ධම්මසාරති භගවා ඉතිපි සත්තා දේව මනුස්සානං භගවා ඉතිපි සත්තා දේව සානං භගවා ඉතිපි අරහං භගවා ඉතිපි අරහං භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ සෝ භගවා ඉතිපි මා සම්බුද්ධෝ භගවා ඉතිපි විචාචරණ සම්පන්නෝ සෝ භගවා ඉතිපි විචාචරණ සම්පන්න භගවා ඉතිපි සුගතෝ සෝ භගවා ඉතිපි සුගතෝ භගවා ඉතිපි ලෝකවිදු සෝ භගවා ඉතිපි ලෝකවිදු භගවා ඉතිපි අනුත්තරෝ පුරිස ධම්මසාරති සෝ භගවා ඉතිපි අනුත්තරෝ පුරුෂ ධම්මසාරති භගවා ඉතිපි සත්තා දේව මනුස්සානං සෝ භගවා ඉතිපි සත්තා දේව මනුස්සා භගවා ඉතිපි බුද්ධෝ සෝ භගවා ඉති බුද්ධෝ භගවා ඉතිපි අරහං සෝ භගවා ඉතිපි අරහං භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ භගවා ඉතිපි විද්‍යාචරණ සම්පන්නෝ සෝ භගවා ඉතිපි විචාචරණ සම්පන්න භගවා ඉතිපි සුගතෝ සෝ භගවා ඉතිපි සුගතෝ භගවා ඉතිපි ලෝකවිදු සෝ භගවා ඉතිපි ලෝකවිදු භගවා ඉතිපි අනුත්තරෝ පුරිස ධම්මසාරති සෝ භගවා ඉතිපි අනුත්තරෝ පුරුෂ ධම්මසාරති භගවා ඉතිපි සත්තා දේව මනුස්සානං සෝ භගවා ඉතිපි සත්තා දේව මනුස්සානං භගවා ඉතිපි බුද්ධෝ සෝ භගවා ඉතිපි බුද්ධෝ භගවා ඉතිපි භගවාති සෝ භගවා ඉතිපි භගවාති භගවා ඉතිපි අරහං සෝ භගවා ඉතිපි අරහං භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ භගවා ඉතිපි සුගතෝ සෝ භගවා ඉතිපි සුගතෝ සම්පන්න භගවා ඉතිපි සුගතෝ සෝ භගවා ඉතිපි සුගතෝ භගවා ඉතිපි ලෝකවිදු සෝ භගවා ඉතිපි ලෝකවිදු භගවා ඉතිපි අනුත්තරෝ පුරිස ධම්මසාරති සෝ භගවා ඉතිපි අනුත්තරෝ පුරුෂ ධම්මසාරති භගවා ඉතිපි සත්තා දේව මනුස්සානං සෝ භගවා ඉතිපි තා දේව මනුස්සානං භගවා ඉතිපි බුද්ධෝ භගවා ඉතිපි ඕ භගවා ඉතිපි භගවාති සෝ භගවා ඉතිපි භගවාති සාදු සාදු සාදු. පින්වත්නි, දැන් නැවත වරක් පද 24 යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරන්න.
සාදු සාදු සාදු. අපිට කාලයේ වශයෙන් විනාඩි 5ක විතර වැඩි කාලයක් තමයි ගත වෙලා තියෙන්නේ. කවුරුත් එකට කිව්වට වඩා පින්වත්නි පියෙකුට ඉන්නවා කියනවා පුතු 3 දෙනෙක්. පියෙකුට දාව උපදින පුතු 3 දෙනෙක් ඉන්නවලු. අනුජාත, අතිජාත සහ අවජාත කියලා. ඒ නිසා අද මේ වැඩසටහනේ තවත් අනුජාත පුතෙක් මම පියෙක් වශයෙන් මට දැක් ගන්න පුළුවන් කියලා මම සතුටු වෙනවා. ඒ නිසා සෑම මහත්මයා ඒ කාර්යය සඳහා හොඳින් කළා. අඩුපාඩු කීපයක් තිබෙනවා. ඒවා අඩුපාඩු වශයෙන් අපි දකින්නේ නැහැ. වෙනස් කරගන්න විතරයි තියෙන්නේ. අර භගවාති කියන වචනය තියන්න යොදන්නේ නැහැ. භගවා විතරයි යොදන්නේ. අන්තිමට කියනකොට විතරයි තියන්න යොදන්නේ. ඒක නිපාත අකුරක්, නිපාත පදයක්. අර්ථය කියන්නේ වාක්‍යයක් අවසානයේදී තිසක් තියෙනවා වගේ කියලා මම කලින් කියලා තියෙනවා. ඒ නිසා එතන හදා ගන්න ඕන. ඊළඟට ගිය සතියේත් මම කිව්වා ස්වක්කාතෝ භගවතා ධම්මා. එතන දාන්නේ භගවතා කියලායි. ස්වක්කාතෝ ගාථාවේදී සංඝ රත්නයේදී කොහොමද අපි කියන්නේ? භගවතෝ ශාවක සංඝෝ. එතන තෝ යන්න. අතන තා යන්න. එන්සයි වෙනසත් හදා ගන්න. මේ විදිහට අපි ලබන සතියේත් කෙනෙක් තෝරගන්නවා. ඉන්නත් මේක තේරෙනවා මේ විදිහට කෙරුවොත් ඔබට නායකත්වයක් ගන්න පුළුවන්. නායකත්වය කියලා කියන්නේ සම්මානයක් නෙවෙයි. ඒක මේ හොඳ දෙයක් කළා සතුටු විය හැකි කාරණයක්. ඒ නිසා ඒකට පසුබහින්න එපා. පසුබැහිමේදී තියෙන තීන මිද්දේ කියන එකයි. පිනට තියෙන කැමැත්තේ මන්දෝත්සාහී බවක් තියෙනවා. සිත කය දෙකම ලෙඩ වෙනවා. ඒ නිසා හැමෝටම පුළුවන් කියලා හිතලා කරන්න. ඒ කිරීම තුළ ලැබෙන පිටුවහල මොකද්ද කියන කරපු අයට විතරයි තේරෙන්නේ. නොකරපු අයට තේරෙන්නේ නැහැ. කරපු අයට තේරෙනවා තමන් වැඩේ හරියට කරුවයි කියලා. පින්නත් බලන්න අපි කරපු කාලයේ අතරතුර අපි කීසරයක් ඔය බුද්ධ වචන 9 නැත්නම් පද 24 අපි අර්ථවත්ව තේරුම් අර ගැනීම තුළ කාලය වෙන් කිරීමේදී අපේ සිත විසිරුන්නේ නැහැ. ඒ නොවිසිරීමේ විපාකයක් අපිට අනිවාර්යයෙන් මේ තුළ ලැබෙනවා. ඒ කියන්නේ මේ කියන දේවල් හොඳට තේරුම් ගන්නට පින්නත් ඔබට පුළුවන්කමක් ලැබෙනවා. ඒ නිසා ඒක කරගෙන යනකොට කම්මැලිකමක්, අලසකමක් එහෙම හිතෙනවා නම් ඒකත් නවත්ත ගන්න බය කරන්න. දැන් බලන්න පින්වත්නි ඔය අපි හරීම කියලා කියනවා නෙවෙයි බලංගොඩ රාධහාඳුරෝ පැය 12ක් එක විදිහට දේශනයක් කරනවා නේ. පැය 12ක්. දැන් අපිට මේ අන්තිම හරියට යනකොට 108 වර කියන තැනට එනකොට ඔක්කොම නිකන් සද්දෙත් නැහැ උලම් බහැලා වගේ යනවා. ඒ නිසා එහෙම වෙන්න බෑ. අර කෙරෙන්න ශ්‍රද්ධාව වැඩි වෙන්න ඕන. ශ්‍රද්ධාව කියලා කියන්නේ පැහැදීම. තුන්රුවන් කරේ. ඒ විදිහ දේවල් මතක් කරනවා. පින්වත්නි අපි ගිය සතියේ කලේ ඊත උත්තක පාළියේ ඒසනා සූත්‍රයේ දෙවෙනි එකයි. අපි කරපු ඒසනා සූත්‍රය තුල සූත්‍රයේ සාරය කියවා අපි තේරුම් ගත්තත් ඒ සූත්‍රයේ කියවෙන ආධ්‍යාත්මික එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ කුමන අදහසකින් ඒ සූත්‍රයේ දේශනා කළාද කියන එක පිළිබඳව
මා ඔබට ඒ සූත්‍රයේ සඳහන් නොවන කරුණු කීපයකුත් මතක් කළා. ඒ මතක් කිරීම තුළ තවදුරටත් ඒ ගැන සිහිපත් කිරීමක් කරලා තමයි අද වැඩසටහනත් පටන් ගන්නට මා බලාපොරොත්තු වෙන්නේ. මා ඊයේ සෙන්සුරාදා පන්තියේදීත් මේ කාරණා ටිකක් මතක් කළා. පින්වත්නි, බුදුහාඳුරෝගේ ධර්මයේ තුල අපිට මේ දුක් සියල්ල ලබා දෙන්නේ අවිජ්ජා කියන ධර්මතාවය. අවිජ්ජා කියන ධර්මතාවය. අයන්න බියන්න අල්ජයන්න ජායන්න. පාලි වචනේ. ඒකේ විරුද්ධ වචනේ බියන්න අල්ජයන්න ජායන්න. විජ්ජා. ඒ නිසා මේ මුළු බුදුදහමම කැටි කරලා තියෙනවා නම් අරහත් ඵලය පිළිබඳව නැත්නම් නිවන පිළිබඳව එතෙන්ට එන්න කරන මූලික බාධකය තමයි අවිජ්ජාව කියලා කියන්නේ. ඒතර අවිජ්ජාව කියන වචනේ අර්ථය බොහෝ අර්ථ දෙන්න පුළුවන් එක එක භාෂාවලින්. නමුත් අපි බුදුදහමට අනුව දෙන්නේ අවිජ්ජාව කියන එකට ශ්‍රුතවත් නොවීම කියන එකයි. ශ්‍රුතවත් නොවීම, අශ්‍රුතවත් කෙනෙක්. අවිජ්ජාව තියෙන කෙනා අශ්‍රුතවත් කෙනෙක්. ඒතර මොකද්ද මේ අශ්‍රුතවත් ශ්‍රුතවත් කියලා කියන්නේ? බුදුහාඳුරෝ දේශනා කරපු දර්ශනීය පිළිබඳව, ධහම පිළිබඳව, උන්වහන්සේ අවබෝධ කළ ධර්මයේ පිළිබඳව නොදැනීම අවිජ්ජාව, දැනීම විජ්ජාව. අපි භාවිතා කරන විජ්ජා කියලා තවත් ඔය මැජික් වලටත් එහෙම නේද? එතකොට ඒ විජ්ජාව කියන එකයි මේ විජ්ජාව කියන එකයි කොච්චර පරතරයක් තියෙනවද කියලා බලන්න. අපි මේ විජ්ජාවට රැවටිලා අවිජ්ජාවට වැටලා තියෙනවා. ඒ නිසා එතනදී ශ්‍රුතවත් අශ්‍රුතවත් කියන කාරණය තුලත් ශ්‍රුතවත් කියලා කියන්නේ සම්මත ලෝකයේ පිළිබඳ තියෙන අවබෝධය. සම්මත ලෝකයේ පිළිබඳව තියෙන අවබෝධය ශ්‍රුතවත් කියලා කියන්නේ. පරමත්ත ලෝකයේ පිළිබඳව නොදැනීම තමයි අශ්‍රුතවත් කියලා කියන්නේ. ඒකේ පරස්පරයක් පේනවද? අදහස් වල පරස්පරතාවයක් පේනවද? සම්මත ලෝකයේ තුල ඇති අවබෝධය එක් පැත්තකින් ගත්තොත් ශ්‍රුතවත් කරන්නත් පුළුවන්, අශ්‍රුතවත් කරන්නත් පුළුවන්. ඒ නිසා මෙතනදී අවිජ්ජා නැත්තම් විජ්ජා කියන පද දෙකේ තේරුම අපි තරයේ සිහියට ගත යුතු දේ තමයි බුදුහාඳුරන්ගේ බුද්ධ දර්ශනය, බුද්ධ දහම අහලා දැකලා Taman මේ පිළිබඳ අවබෝධයක් ලැබලා තියෙනවා නම් එයා විද්‍යා සම්පන්න කෙනෙක්. අවිද්‍යා සම්පන්න වෙන්නේ යා ඒ පිළිබඳ නොදන්න නිසා. දැන් එතකොට හිතන්න පුළුවන් සම්මත ලෝකයේ තුල කොච්චර ඉන්නවද විද්‍යාඥයෝ? විද්‍යාපතිවරුත් ඉන්නවා. විශ්වවිද්‍යාල උපාධියක් තියෙනවනේ විද්‍යාපති කියලා නේ. අපේ ජනාධිපතිතුමත් විද්‍යාපති කෙනෙක් නේ. මම අහලා තියෙන විදිහට එයාගේ උපාධියක් තියෙමයි. ඒතකොට එතනටත් අපි ගත්තොත් එම් පාලි වචනේ විද්‍යාපති. විද්‍යා කියලා කියන්නේ සංස්කෘත වචනේ. ඒ අවිද්‍යා කියලා කියන අවිද්‍යා කියන සංස්කෘත වචනේ තමයි අපිත් භාවිතා කරන සිංහල වචනේ විදිහට අවිද්‍යා කියලා. අවිද්‍යා කියලා. මොකද ඒක සිංහල අර්ථය නම් නොදැනීම. ඒතර අවිද්‍යා පාලි, අවිද්‍යා සංස්කෘත, සිංහල වචනේ ගත්තොත් නොදැනීම. අන්න ඒක ගත්තොත් එහම අපිට තේරෙනවා මොනව නොදැනීමද කියලා. මොනව නොදැනීමද කියලා කියන්නේ එතකොට බුදුදහම පිළිබඳ බුදුහාඳුරන්ගේ දේශනාව පිළිබඳ නොදැනීම තමයි එතන අවිද්‍යාව කියලා කියන්නේ. ඒ නිසා අපි මේ උත්සාහ කරන්නේ උන්වහන්සේ අපි අවිද්‍යාවෙන් මුදවා ගන්න, විද්‍යාවට පත් කරන්න
කරපු වෑයම් පිළිබඳව හැදෑරීමක් තමයි අපිත් මේ අපි දන්නා තරමින් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ අවිද්‍යාව කියන පදයට එක්ක එහෙම ගත්තාම මේ අවිද්‍යාව කියන එක දැන් බුදුදහම පැත්තෙන් අපි අරගත්තොත් එහෙම අවිද්‍යාව කියන එකට අපිට දෙන්න පුළුවන් මේ දැන් වචන කීපයක් මම මතක් කළා. අවිද්‍යාව කියන්නේ අසෘතවත් කියන එක. ඊළඟ තව තේරුමක් දෙන්න පුළුවන් බුදුදහම තුළ අවිද්‍යාව අසෘතවත් බව කියලා කියන්නේ තෘෂ්ණාව කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතිකම. තෘෂ්ණාව කියලා මොකද්ද කියලා දන්නේ නැතිකම තමයි බුදුදහමේ අවිද්‍යාව කියලා කියන්නේ. බුදුදහමේ තෘෂ්ණාව කියන එක දන්නවනම් එයා විද්‍යාපතියෙක්. දැන් ඊළඟට මම භෞතික ලෝකයේ තියෙන සම්මත ලෝකයේ තියෙන දැනීම පිළිබඳ ගත්තොත් එහෙම ඒ මට්ටමේ අය බොහොම රාශියක් ඉන්නවා. ඒ සියල්ලෝ අපේ දහම හැටියට විද්‍යාපතිද? එයත් විද්‍යාපතිද? නෑ. ඇයි නෑ කියලා කියන්නේ? ඒගොල්ලෝ මේ බුදුහාමුදුරු දේශනා කරපු විද්‍යාව පිළිබඳව දන්නේ නැහැ. බුදුහාමුදුරු දේශනා කරපු විද්‍යාව තුළ තියෙන්නේ තණ්හාව කවරේද? තණ්හාව ඇති වෙන්නේ කෙසේද? තණ්හාව නැති කරන්නේ කෙසේද? අන්න ඒක දැනගන්නවා නම් එයා විද්‍යාපති කෙනෙක් කියලා අපේ භාෂාවේ තියෙනවා. ඒ නිසා අවිද්‍යාව කියලා කියන්නේ තව තේරුමක් තමයි තණ්හාවෙන් යුක්ත බව. අපි ඔක්කොම සරල කරලා ගත්තාම තියෙන්නේ බුදුබණ දන්නේ නැත්නම් එයා අවිද්‍යාව සහගතයි. බුදුබණ දන්නවා නම් එයා විද්‍යාව සහගතයි. අන්නේ අර්ථයේ තේරුම් අරගෙන අපි මේ කියන දහම් පද හැම දෙයක්ම තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට නිර්වාණය කියලා වචනයක් තියෙනවා. නිබ්බාන කියලා වචනයක් තියෙනවා. පාලියේ නිබ්බාන. නියන් අල්බයන් බායන්න මූර්ධ ජනයන්නත් දානවා, දන්ත ජනයන්නත් දානවා. මේ දෙකම වරදක් නෑ කියලා සම්මතයක් තියෙනවා. ඒක පාලි වචනේ. සංස්කෘත වචනේ තමයි නිර්වාණ කියලා ලියන්නේ. නියන් අරයන්න වායන නායන නැත්නම් වායනට රේපයක් ඉස්තර දැම්මා. දැන් දාන්නේ අරයන් කරලා ලියන්නේ. නිර්වාණ. එතන පින්වත්නි නිබ්බාන කියන වචනේත් තෝරගන්න පුළුවන් දෙවිදියක් අර්ථකථනය තියෙනවා. නී කියලා කියන්නේ නෑ, බාන කියලා කියන්නේ තෘෂ්ණාවට. බාන කියලා කියන්නේ තෘෂ්ණාවට. නී කියලා කියන්නේ නෑ. නිබ්බාන එතකොට තෘෂ්ණාව නැති තැන තමයි නිවන කියලා කියන්නේ. නිබ්බාන කියලා කියන්නේ අපේ සිංහල තේරුම නියන්න වයන්න දන්ත ජනයන. මූර්ධ ජනයන් තමයි නිර්වාණ කියන තැන සංස්කෘතෙත් තියෙන්නේ. සංස්කෘත වචනෙන් ගත්තාම එතන නී කියන්නේ නෑ, වාන කියලා කියන්නේ තණ්හාව. බයන්න එතන වායන්න වෙලා. ඒ නිසා තණ්හාව නැත්තේ එයා නිවන. එතකොට නිබ්බාන කියන නවාර්ථයක් ගත්තොත් මොකද්ද නිවන කියන එකේ නවාර්ථයක් ගත්තොත් තණ්හාවෙන් මිදුණු. ඒතර ඔක්කොම වචන වලට දෙනවා තවත් වචනයක්. ඔක්කොටම පොදුයි මේ වචනේ. කෙලස් කියලා වචනයක්. ක්ලේශ. කෙලස් කියලා කියන්නේම මේ තණ්හාවෙන් ඇති වෙන සියලු දේවල් වලට. තණ්හාවෙන් ඇති වෙන සියලු දේවල් කෙලස්. කෙලස් ප්‍රධාන වශයෙන් තියෙනවා අකුසල මූල තුනක් කියලා. ලෝභ, ද්වේෂ, මෝහ. ඊළඟට ඕක බෙදනවා 10කට. ඕක 10කට බෙදලා පෙන්නන. ඒ ගත්තොත් එහෙම ලෝභ, ද්වේෂ, මෝහ. ඊළඟට මොනවද ගන්නේ? මාන දිට්ඨි. මාන්නයයි දිට්ඨියයි. පහයි. ඊළඟට විචිකිච්ඡාව. ඊළඟට තියෙන විචිකිච්ඡාව. ඊළඟට තියෙනවා තීන මිද්දේ.
ඊළඟට තියෙනවා අහිරික, අනොත්ප්ප කියලා තියෙනවා. ලැජ්ජා බය කියලා තියෙනවා. ওই විදිහට 10ක් තියෙනවා අර තුන අපවර වෙනවා. ওই තුන 10 කරලා ওই 10 තමයි ඊළඟට 36 කරලා අරගෙන තණ්හා 36ක් තියෙනවා. කාල තුනට දීලා 108ක් දාලා තියෙනවා. ඒතර 108 තණ්හාව එහෙම 108ක් බෙදුවා නම් අනිත් පදනමයත් එහෙම බෙදලා අරගෙන 1500කට වැඩි කෙලෙස් ප්‍රමාණයක් තියෙනවා. ඔය 1500 කෙලෙස් ඔක්කොම මගේ මූණ පේන්නේ නැහැ නේද? හරි හරි බලන්න වෙලා තියෙනවා. 1500ට වැඩි කෙලෙස් ඔක්කොම අයිති වෙන්නේ තණ්හා කියන එක වචනෙට. ඔන්න කෙලෙස් සියල්ල සම්පූර්ණ කිරීම තමයි නිවන් දැකීම කියලා කියන්නේ. පොඩ්ඩක් මෙහාටනොත් යාට පේනවා තියෙනවා. අන්න ඔය විදිහේ හොඳ අර්ථයක් තියෙන පද ටිකක් තමයි මම මේ කතා කළේ. ඒව තේරුම් ගත්තොත් තමයි මේ කියන දේවල් බොහෝ වෙලාට පින්වත් ඔබට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා පින්වත්නි දැන් අපි මා නිතර මතක් කරන කාරණයක් තමයි බුදුහාමුදුරුවෝ ඉදා ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේදී තමන් වහන්සේ උපදවාගත්ත උපාද පහක් ගැන කතා කළා. නේද? මොනවද කිව්වේ? මොනවද? චක්කුං උදපාදෝ. චක්කුං උදපාදෝ කියලා කියන්නේ ධම්මැස. මෙන්න මේ ධම්මැස තමයි අවිද්‍යාව තුරු කිරීම කියලා කියන්නේ. විද්‍යාව උදපාද කියන්නේ ඒකට එතෙන්ට එන්න ඕන කරන තැනක්. ඒ නිසා අපිත් මේ විද්‍යාව තණ්හාව කියන එක නැති කරන්න ඕන නම් ඉස්සෙල්ලම චක්කුං උදපාදී ඇති කරගන්න ඕන. චක්කුං උදපාදී කියලා කියන්නේ මේ සුසවත් බෞද්ධයෙක් වෙලා බුදුහාමුදුරු මොනවද මේ කිව්වේ කියන්නේ දේශනා කළේ කියන කාරණේ පිළිබඳව ඔබ ගැනීමක් ඇති කර ගැනීම තමයි තියෙන්නේ. ඒකට වැඩි දියක් අවශ්‍ය නැහැ. චක්කුං උදපාදී කියලා කියන්නේ සෝතාපට්ටි මග්ග කියලායි බණපොතේ පැහැදිලි කරන්නේ. මොකද අපි සෝතාපට්ටි මගට යන මේ ගෝත්‍රපු ඥානයේ ඉඳගෙන ජෝකුත්‍ර ඥානයෙන් මිදෙන් තැන්ට යන්න තමයි මේ අදහස්. ගෝත්‍රපු ඥානය කියලා කියන්නේ ඔය කියපු 10ට අයිති වෙන කල්පනා තියෙන එක. ඒ පෘථග්ජන ගෝත්‍රයෙන් මිදිලා අපි යනවා මාර්ග ගෝත්‍රයකට වුණ කරන තත්ත්වයකට යනවා. ඒ නිසා ওই විදිහේ ප්‍රභේද තියෙන ස්වභාවයක් තමයි අපි මේ අවබෝධ කරගන්න හදන්නේ. ඒ අවබෝධ කිරීමේදී ඒ චක්කුං උදපාදී කියලා කියනකොට අපි ගන්නම ඕනේ මෙන්න මේ ශ්‍රුතවත් බවක් බුදුහාමුදුරන්ට ඇති වුණා. උන්වහන්සේ සසර පෙරම් පුරපු කෙනෙක්. අපිත් සසර පෙරම් පුරපු නිසා තමයි මේ විදිහේ තැනක මෙහෙම වාඩි වෙලා මේ වගේ බණක් අහන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. නැත්තම් මේක ලැබෙන්නේ නැහැ. මේ පාරමිතා බලයක් තමයි සම්පූර්ණ කරන්නේ. පාරමිතා කියවම දස පාරමිතාවන් බලයක් මේ. ඒක උපදේශ නැත්තම් මේ විදිහේ මනුස්ස වෙල පිළිච්ච අය වුණපදන් ඉන්නවා. මේ විදිහේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ පාරමිතා බලයෙන් වාඩි වෙලා ඉන්නේ. ඒකදී අපිට පේනවා චක්කුං උදපාදී ඊට පස්සේ මොකද කරලා තියෙන්නේ? උන්වහන්සේ ඥානං උදපාදී තමයි ඊළඟට අපිට දේශනා කළේ. මේ ධම්මැසට ධර්මයේ තේරුම් ගත්තට පස්සේ මේ බුදු වුණාට පස්සේ මේ කියන්නේ අභිසම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ බුදු වුණාට පස්සේ තව කෙනෙකුට කියලා දෙනවා මට චක්කු උදපාදී තියෙනවා කියලා. ඒ කියන්නේ ධර්මයේ පිළිබඳව තව කෙනෙකුට කියලා දෙන්න මට පුළුවන්. අර බුද්ධ කියන වචනේ ඒකයි කියලා මම ඔබට තේරුම් කරලා දෙන්න තියෙනවා. ඉතිපිසෝ ගාථා බුද්ධ කියලා කියන්නේ තමන් වහන්සේ අවබෝධ කරපු ධර්මය තව කෙනෙකුට තේරුම් කරලා දෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒක තමයි චක්කු උදපාදෝ කියන්නේ. අනේ චක්කු උදපාදෝ තුලින් බුදුහාඳුරෝ මේ ලෝකයේ පිළිබඳව හරියට දැනගත්තා. භාවිත සම්මත විවහාරික ලෝකයේ පිළිබඳව හරියට දැනගත්තා. අන්නේ දැන ගැනීම තමයි ඥානං උදපාදෝ කියලා කියන්නේ. ඒක ඥාණයෙන් තමයි ලබන්නේ. ඥාන කියලා කියන්නේ අපි මේ විවහාරිත ලෞකික ඥානයට. ලෞකික ඥානයට. අපි මේ විෂයානුබද්ධ දැනීම ඔක්කොම ඉගෙන ගන්නේ ලෞකික ඥානය. විශ්වවිද්‍යාල වල තියෙන ඔක්කොම ක්ෂේත්‍ර තියෙන උපාධි ගන්න හදලා තියෙන ෆීල්ඩ් එක හදලා තියෙන්නේ ඔක්කොම මේ ලෝකේ තියෙන භෞතික විෂයන් පිළිබඳ අල්ලා තමයි තියෙන්නේ. තාමත් මානව විද්‍යාව ගැන මනෝ විද්‍යාව ගැන උගන්වන වෙලාවේදී බුදුදහම ලඟ වෙලා නැහැ තාමත් කොයිවත්.
ඒ තියා අපේ පිරිවෙන් වලවත් උගන්වන්නේ. පිරිවෙන් වල තියෙන්නේ ඒ ලෙවල් O ලෙවල් උගන්වන පන්ති තියෙන තාම. මේවා උගන්වන පන්ති වලට තාම ආවේ නැහැ. බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයක් තියෙනවා. කොහොමගම ඒවල උනත් කරන්නේ වෙනත් උපාධියක් ගන්නට ඕන කරන එකක්. ඒ නිසා මේ ඥානං උදපාදී කියන එක මම වැඩිම වචන පාවිච්චි කළාට පටලව ගන්න එපා. ඔබට තේරෙන තැනකින් අල්ල ගන්නයි එහෙම කියන්නේ. ඒතර ඥානං උදපාදෝ කියලා කියන්නේ මේ භෞතික ලෝකයේ තුල තියෙන අපිට අතපත ගාලා ඉඹලා අල්ලලා බදා ගන්න පුළුවන් වස්තු තියෙන මේ සම්මත ලෝකයේ තුල තියෙන දේවල් පිළිබඳව ඇති අවබෝධය. ඇති වුණා කියන එකයි ඉතින් අපි අදහස් කරන්නේ. මේ සියලු වස්තු පිළිබඳව බුදුහාඳුරන්ට අනාවරණයි. ආවරණ නැහැ. ඕනම දෙයක ඇති වෙච්ච හැටි, පවතින හැටි, නැති වෙන හැටි බුදුහාඳුරෝ මේ සියලු වස්තු පිළිබඳව දන්නවා. ඒ නිසා ඉරහඳ ගැන කතා කරලා තියෙනවා, ආපුවට කියලා දීලා තියෙනවා. අවකාශය, ආකාශය ගැන කියලා දීලා තියෙනවා. පෘථිවිය ගැන කියලා දීලා තියෙනවා. සමුද්‍ර ගැන කියලා දීලා තියෙනවා. ඒ බුදුදහමට අදාළ ඒවා නෙවෙයි ඒවා. ඒවා ආපුවට කියලා දීපු ඒවා. මුගක් අය ඒවා අල්ලගෙන තමයි බණ කියන්නේ. ඒවා නෙවෙයි මේ අපි ඉගෙන ගන්න ඕනේ. බුදුහාඳුරන්ගේ ඥාණයෙන් ඒගොල්ලෝ අහන ප්‍රශ්නෙට Taman දන්න බව එයාට ඔප්පු කරන්න මීට වඩා එහා දෙයක් ඕකේ නැහැ කියලා කියන බුදුහාඳුරන්. බුදුහාඳුරන්ට මේ විශ්වයේ තියෙන ඕනම දෙයක් පිළිබඳව උන්වහන්සේ ආත්පසින් දැනගත්ත කෙනෙක්. අපි කියනවනේ බුදුන් සමාක බූරි පඤ්ඤෝ කියලා නේ. කොහොමද අපි කියන්නේ? කොහොමද බුදුන් සමා කරගන්නේ? චිත්තේන අච්චයන් බුද්ධ අච්චයන් කම්මේ බුද්ධෝ අච්චයන් කම්මේ භන්තේ බූරි පඤ්ඤ. බූරි පඤ්ඤ කියන්නේ ඒකටයි. බූරි කියලා කියන්නේ ආත්පසින්. පඤ්ඤ කියන්නේ අවබෝධය. ආත්පසින් අවබෝධය ලැබු මගේ ස්වාමීන් මගේ තින් වරදක් වුණා නම් සමා වෙන්න කියලා කියන්නේ. ඒ බූරි කියලා කියන්නේ ආත්පසින් සියල්ල පිළිබඳව තතු ආකාරයෙන් දැනගත්ත එක. ඒක තමයි ඥානං උදපාදි කියලා කියන්නේ. මේ විශ්වයේ පිළි තියෙන සියල්ලක් පිළිබඳව. බුදුහාඳුර අනමතක්ක සංයුත්තේ කියනවා මමවත් හොයන්න ගියේ නෑ මේකේ මුලාග කොයිද කියලා. ඇයි? ඒකට ගත කරන කාලය තුල ඊට වඩා වැඩි දෙයක් අවබෝධ කරගන්න පුළුවන්. දැන් බලන්න පින්නන්ති කෝටි ගණන් වියදම් කරලා ඩොලර් මිලියන ගණන් ට්‍රිලියන ගණන් වියදම් කරලා අභ්‍යවකාශ තරණය කර කර හොයනවා නේද මොනවද මේ තියෙන්නේ කියලා. ඒවෙන් ඇති වෙච්ච මොනවද තියෙන්නේ? මේ අනිත්‍ය ශරීරයකට ඕන කරන දේවල් හොයාගන්නවා මිසක් නිත්‍ය කරගන්න හම්බෙලා නැහැ එකක්වත්. ඒතන ඥානං උදපාදි කියලා කියන්නේ එතනදී බුදුහාමුදුරුවෝ මේ විශ්වය පිළිබඳව සියලු අවබෝධයේ තිබිච්ච කෙනෙක්. ඒ තියෙන අවබෝධය මත තමයි උන්වහන්සේ පඤ්ඤා උදපාදී තත්ත්වයටපත් වුනේ. පඤ්ඤා උදපාදී කියලා කියන්නේ පින්වත්නි වෙන කිසිවක් නෙවෙයි මේ සසරින් එතර වීම පිළිබඳ දැනගත යුතු දේ දැනගැනීම. අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේ තබ්බංච භාවිත. පහතබ්බම් පහිනං තස්මා බුද්ධෝස්මි. ඒක තමයි පඤ්ඤා උදපාදී කියලා කියන්නේ. මේ ලෝකයෙන් මිදෙන්න ලෝක චිත්තයෙන් මිදෙන්නට දැනගත යුතු යමක් තිබෙනවා නම් ඒ අවබෝධය මට ලැබුණා. තවුසෙනි කියලා පස්වක තවුසෙන් දාති. ශ්‍රාවකයන් කිව්වේ. අන්නේ තුන දැනගත් නිසා බුදුහාඳුරෝ විද්‍යා උදපාදී. ඒ විද්‍යා උදපාදී කියලා කියන්නේ තණ්හාව නැති කරන නිවන සාක්ෂාත් කරගත හැකි අවබෝධයක් ලැබපු ශාස්ත්‍රෝය තමයි අපේ බුදුහාම. ඒ නිසා පින්වත්නි අපිත් මේ අවිද්‍යාව කිය හැමතිස්සෙම කියලා යන්නේ තණ්හාව කියන වචනේ තේරුම් අරගෙන තණ්හාව නැති කරන්නේ මොකද්ද කරන කියන ක්‍රමයේ පිළිබඳව සොයායමක් තමයි මේ විද්‍යාව කියන වචනේ තියෙන්නේ. අන්නේ විද්‍යාවුදපාදී කරපු නිසා බුදුහාමුදුරන්ට නිවන කියන මේ සතරින් මිදීම කියන ආලෝකය උදා වුණා. ඒක තමයි ආලෝකය නිවන සාක්ෂාත් කරගන්න. පින්නත් ওই ටික මම මෙච්චරලා කතා කළේ මේ අවබෝධය කියන්නේ. බුදුහාමුදුර බුද්ධත්වයේ ලැබලා අපිට කිව්වේ
යම්කිසි කෙනෙක් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා නම් එයාට පුළුවන් මේ ආත්මෙද රහත් ඵලය සාක්ෂාත් කරගන්න. ඒකට මේ පළවෙනි සූත්‍රය තියෙන්නේ. ඒ වෙනුවට මිනිස්සු මොකද්ද කරන්නේ? ඒ වෙනුවට මිනිස්සු මොකද්ද කරන්නේ? කාමේශනා, භවේශනා, භ්‍රමචර්යේශනා කරනවා. ඒ ඒශනා නවත්තලා බුදුහාඳුරෝ දේශනා කරපු උතුම් භ්‍රමචර්ය ඒශනාව කරුවා නම් ඒ අත්තට රහත් වෙන්න පුළුවන් කියන එක තමයි ඔය පළවෙනි සූත්‍රයේ තියෙන්නේ. මිනිස්සු කරන්නේ මොකද්ද? කාමයේ මොකද්ද කියලා හොයනවා. කාමයේ පිළිබඳ සෙවීම කරන්නේ. කාමයේ මොකද්ද කියලා හොය යනවා. ඊළඟට භවය මොකද්ද කියලා හොය යනවා. ඊළඟට ඒ දෙක හොයාගන්න ඒගොල්ලෝ උතුම් හැසිරීමක් පවත්වනවා. ඒගොල්ලෝ උතුම් හැසිරීමක් පවත්වනවා. ඒක අපි කොහොමද දැන් අපේ ධර්මිත් එක්ක සනාථ කරන්නේ? මම මේ කියන වචනේ. ඉස්සර හිටිය මිනිස්සු කාමයේ පිළිබඳ හොයලා භවයේ පිළිබඳ හොයලා භ්‍රමචර්ය හැසිරෙන කතාව තමයි පළවෙනි සූත්‍රයේ තියෙන්නේ. බුදුහාඳුරේක ප්‍රතික්ෂේප කළා. දැන් අන්තිමට මම ඔබට දවස් දෙකේදීම කිව්වා බුදුහාඳුරේ උත්තර දීපු නැති අව්‍යාකත ධර්ම 10ක් පිළිබඳ. ලෝකේ අන්තවත්ද අනන්තවත්ද? ඔය විදිහ 10ක් තියෙනව නේද? බුදුහාඳුරෝ මිනිස්සු ඒවයි. මීටක බුදුහාඳුරෝ ලෝකේ පහළ වෙන්න කලින් හිටියා එව්වේ ශාස්ත්‍රෝ එව්වේ ඕවා. ඕපිය අතර හිටිය එක පිරිසක් හිටියා කාම ලෝකෙට යන්න කැමති අය. එක පිරිසක් හිටියා කාම ලෝකෙට එන්න අය. ඒගොල්ලෝ ඒ කාමයේ පිළිබඳ එව්වා. කාමයේ කියලා කියන්නේ මොකද්ද? කාමයේ පිළිබඳ කැමැත්ත, සතුට, ආසාව. ආසාව වැඩියෙන් තියෙන තැන ඔයෝ ගියා. හිතියේ මනුස්ස ලෝකේ ඉඳගෙන මේවා කෙරුවා. කාමයේ පිළිබඳ එව්වා. කාමයේ පිළිබඳ මනුස්ස ලෝකේ ඉන්න කෙනා හොයන්නේ දිව්‍ය ලෝකයේ කොහෙද හොඳ එක කියලා හොයන්නේ. දැනුත් පින්නත් නෙමෙයි මම මේ කතා කරන වෙලාවෙත් ඔබේ හිත තුළ හොයලා බලන්න. ඔබ හිතේ තවම නැද්ද මේ ආත්මදී මාර්ගඵල ලබා ගන්න බැරුණොත් හොඳ තැනක ගිහිල්ලා ඉපදෙන්න ඕනි කියලා දවසක් අපි ඉපදෙයි කියලා දවසක් නැද්ද? ඒ ඉපදෙන තැන බ්‍රහ්ම ලෝක යන අදහසක් තියනවද? ඔබ අහලා තින්න බණි බ්‍රහ්ම ලෝක යන්න නම් මොනවා කරන්න ඕනද? භාවනා කරන්න ඕන. භාවනාව අපි දැන් කරන්නේ. දන් දෙනවා සිල් ගන්නවා භාවනා කරනවා කියලා මේ මොන හරි කර ඉන්නවා. ඒතර පින්නත් නේ ඉස්සර හිටියේ මිනිස්සු බුදුහාඳුර ලෝකේ පහළ වෙන්න ඉස්සර හිටිය ශාස්ත්‍රවරු අනුගමනය කරපු ශ්‍රාවකයෝ අනුගාමිකයෝ ඒගොල්ලෝ හෙව්වේ මේ භවයට වඩා වැඩි සැප ඇති භවයක් හොයපු තමයි කාමයේ පිළිබඳ සැප. අපි දන් දෙමු සිල් රකිමු දාන කියන්නේ බ්‍රහ්මචර්යාවක් නෙමෙයි. සීලය කියන්නේ බ්‍රහ්මචර්යාව උසස්තරීම. හැමෝටම දන් දෙන්න බෑනේ. හැමෝටම දන් දෙන්න බෑ. ඒකට දක්ෂකමක් තියෙන්න ඕනකම පුළුවන්කමක් තියෙනවා. එතකොට ඒ මිනිස්සු එහුවේ මොකද්ද? කාම ලෝකයේ තියෙන හොඳ තැන. මීට වඩා හොඳ තැන. ඒක තමයි කාමයේ පිළිබඳ සෙවීම. බුදුහාඳුර ප්‍රතික්ෂේප කළා. බුද්ධත්වයේ තුල ප්‍රතික්ෂේප. දැන් මම කියපුක තේරුණාද? අපි තුල තියෙන්නේ පින්වත්නි තවමත් දන් දීලා සිල් රැකලා නිවන් දකින්න බැරි වුණොත් කොහේ හරි හොඳ තැනක ඉපදෙන්න ඕනේ කියලා අදහසක් නේද තියෙන්නේ? ඒ අදහස ඊට කලින් හිටියා තිබුණ එක. දැන් අපි බෞද්ධව නම් ඒ අදහස් දෙක එහෙම් පිටින් අයින් කරන්න ඕන. ඒක ගවේෂණය කර පීර හොය ඇවිදින්න ඕනේ නෑ. ඒකට හරියන් දේවල් බුදුහාඳුරෝ දේශනා කළා. ඔන්න කාමයේ පිළිබඳ සෙවපු අය කාම ලෝක 11ක් තියෙනවා. ඒකෙන් ඒගොල්ලෝ හොඳට දැනගට හිටියා ශාස්ත්‍රීය දේශනා අනුව හතර අපායම දුකයි. ඒ නිසා ඒගොල්ලෝ කරපු දේවල් භ්‍රමචර්ය හැසිරුණීම ඉතුරු 17 කොහේ හරි තැනක පිළිදෙන්නේ. ඉතුරු 17 තමයි මනුස්ස ලෝකේ දැන් ඉන්න දුකේ නම් මොකද සැප තියෙන තැනක. මනුස්ස ලෝකේ සැපවත්ක චක්‍රවර්ති සම්පත්තිය. ඊට අඩු එක තමයි ඉඟන්න කියලා දුගියා මගියා යාචකයා බවට පත් වෙනවා.
ඒතර උතනින් ඉන්න මිනිහා ඊළඟට හොඳ තැනට යන තමයි මේ ඔක්කොම භ්‍රමචර්ය හැසිරෙද්දී තියෙන්නේ. ඒතර මේක පිළිබඳව කාම ලෝකයේ පිළිබඳව කලකිරිච්ච අය හිටියානම් මනුස්ස ලෝකේ ඒගොල්ලෝ හිව්වේ මොකද්ද? භවේසනාව. හොඳ භවයක් ලැබුවා. හොඳ භවයක් ලැබුවා. ඒගොල්ලෝ හොඳ භවය හෙව්වේ අපිට එපා මේ කාම ලෝකේ. කාම ලෝකේ දුකයි. අපිට ඕනේ භවයක්. රූප භව අරූප භව. ඒක තමයි භවේසනාව. ඒ සඳහා කරපු භ්‍රමචර්යය තමයි මේ භ්‍රමචර්ය දේශනාව. සාස්වතවාදයට අයිති කියලා මං කිව්වා මේ ප්‍රශ්න 10ම. බුදුහාඳුරු උත්තර දුන්නේ නැත්තේ ඒකයි. ඔය මං දීපු දිට්ඨි 10 සාස්වතවාදී. සාස්වතවාදී කියලා කියන්නේ නැවත නැවත ඉපදීමට ඇති කැමැත්ත. කොයිද නැවත නැවත ඉපදෙන්නේ? හොඳ හොඳ තැන්වල. දැන් අපි පෘථග්ජන වශයෙන් තාම එහෙම නෙවෙයි අපි ඉන්නේ. අපි ඉන්නේ එහෙම නෙවෙයිද? අන්නේ තත්ත්වෙ මිදීම තමයි අපිට මේ උගන්වන්නේ. ඒක ඉගෙන ගන්න ඕන නම් ඒකෙම තියෙනවා මේ ගාථාවේ පළවෙනි සූත්‍රයේම තියෙනවා සමාහිතෝ සම්පජානෝ සතෝ බුද්දස්ස ශාවකෝ. එකඟ සිත් ඇති යහපත් නුවණ ඇති සියෙන් යුත් බුද්ධ ශ්‍රාවක තෙවීම සෙවීමද සෙවීම පිළිබඳ සම්මවේ හට ගැනීමද මනාකොට දැනගත්ත ඉඳා ඒගොල්ලෝ දන්නවා මේකේ තියෙන තණ්හාව කියලා. දැනගත්ත ඉඳා මොකද කළේ? යත්ත චේතා පළවෙනි සූත්‍රයේ තියෙන්නේ. යත්ත චේතා නිරුද්ධಂತಿ මග්ගංච කයගාමිනම්. යම් තැනක ඒ සෙවීම නිරුද්ධ වේ නම් අන්නේ තෘෂ්ණාව ඇති වෙන සෙවීම නැති කරගත්තොත් නිවනද නිර්වාණගාමී මාර්ගය දක්කේ. ওই සූත්‍රය ඔක තමයි දේශනා කරන්නේ. දැන් බාහිර සූත්‍රය වුම කිය සාමාන්‍ය කිව්වම ඔක තේරෙනවද කියලා? ඒ නිසා පින්වත්නි අන්න ගවේෂණය එකයි තියෙන්නේ. ඒ නිසා පින්වත්නි ඔය පළවෙනි දේශනා සූත්‍රයේ අපිට දෙන පණිවිඩය තමයි බෞද්ධ අපිට දෙන පණිවිඩය තමයි මේ අපි ඉන්න ලෝකේ දුකයි කියලා ඔබ තේරුම් ගන්න උත්සාහ කරන්න. දුක්ඛ සත්‍ය තේරුම් ගන්න කියලා තමයි කියන්නේ. ඔය හොය යන්න එපා. මම කියලා තියෙන විදිහට දුක පිළිබඳව හොයන්න උත්සාහ කරන්න. මොනවද බුදුහාමුදුරුවෝ දුකයි කියලා තියෙන්නේ? මේ ලෝකේ දුකයි කියලා කියන්නේ පංච උපාදාන. දැන් ඊටත් වඩා සරල කරගත්තොත් අපි මේ ආයතන ආයම් පහකින්ම ආසාවල් නෙමෙයි හොයන්නේ. ආසන දෙයක් આવොත් මොකද වෙන්නේ අපිට? කේන්ති යනවනේ. ව්‍යාපාදයක් ඇති වෙනවනේ. ලෝභයට ඇවිල්ලා ලෝභ නැතුන ව්‍යාපාදිකුත් ඇවිල්ලා. ඒ දෙකම කලවම් වෙලා තියෙන්නේ තණ්හාව කියන අවිද්‍යාවට. දැන් බුදුහාඳුර අපිට කියනවා මෙන්න මේක හරියට තේරුම් ගත්තොත් ඔබ මේක දුකයි කියලා තේරුම් ගන්න. දුක්ඛ සත්‍ය තේරුම් ගන්න මගේ ධර්මයට ඒක. අපි ඇහෙන් බලන්න කැමැතිම සතුටු රූප විතරමයි. අපි දැකලා කැමැති රූප විතරයි. අසතුටු රූපයක් දැක්කොත් අහක බලා ගන්න නැද්ද අපි? ලස්සන රූපයක් දැක්කොත් ආපහු බලන්නේ නැද්ද අපි? අයිත් දවසක දකින්න බලාපොරොත්තු වෙන්නේ නැද්ද අපි? ලස්සන සින්දුවක් ඇහුවොත් එහෙම Tamanට ගැලපෙන ආසයි කියලා ඉතින් සින්දුව. ඒ තුළ මොකක්ද තිබිලා තියෙන්නේ? ආසාව. ඔන්න ඔය ආසාවල් ටික වෙන හොයන්න කියලා බුදුහාමුදුර අපිට කියන්නේ. මේ සලආයතන ස්පර්ශයෙන් ලැබෙන පච්චුප්පන්න එක කරගන්නේ අපි. අතීතෙත් නෑ අනාගතෙත් නෑ මේ දැන් අපි කරගන්නේ. එහෙම කරගන්නකොට අපිට තේරෙනවා මේ අපි ඉන්නේ දුකේ කියලා. අපි තාම තේරුම් අරන් නෑ දුකයි. ඒ නිසා අපිට කියනවා ඔබ මේ මා කියා තිබෙන මාර්ගයට වැටෙන්න. මාර්ගයට වැටෙන්න. මොකද්ද මාර්ගය? මාර්ගය තමයි සම්මා දිට්ඨිය. මාර්ගය තමයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියට එන්න නම් සතර සතිපට්ඨානෙ දැනගෙන තියෙන්න ඕන. සතර ප්‍රධාන වීර්යය තියෙන්න ඕන. සතර සතිපට්ඨානෙ කරන්න නම් සතර ප්‍රධාන වීර්යය අවශ්‍යමයි. ඊළඟට සතර ඉද්ධිපාද ඇති කර ගන්න ඕන.
ඉද්ධිපාද කියලා කියන්නේ එතන ඉද්ධිපාද කියලා කියන්නේ තවත් කෙනෙක් ළඟ නැති දෙයක් තමන් ළඟ තියෙනවා කියලා තමන්ට දැකලා සතුටු වෙන්න පුළුවන්. ඒ ඉද්ධිපාද හතර තියෙන එකයි. දැන් අරහත්ත්වයටපත් වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක් තමන්ට අවබෝධ වෙනවා තමන් අරහත් වුණා. ඒක දැකලා උන්වහන්සේ සතුටු වෙනවා. අන්න ඒ විදිහේ දෙයක් තමයි එතන ඉද්ධිපාද තියෙන්නේ. ඒ විදිහේ පංච බල පංච ඉන්ද්‍රිය සප්ත බුද්ධංග ඒවා සම්පූර්ණ කරුවොත් තමයි සම්මාදිට්ඨිය. ඒ අවබෝධය ආවොත් තමයි සම්මාදිට්ඨිය. අර අවබෝධය නැතුව මේ වැහුවයි කියලා සම්මාදිට්ඨිය අපිට ඇති වෙන්නේ නැහැ. ඇති වෙනවා ලෞකික සම්මාදිට්ඨියක් මේක හරි කියලා පිළිගත්තා. ඔන්න ওই විදිහේ පළවෙනි සූත්‍රයේ එන කතාවල තවත් ආධ්‍යාත්මික තේරුමක් තමයි ඔබ මේ භවයේදීම මේ කාමයේ මොකද්ද භවයේ මොකද්ද ඒවට යන ක්‍රමය මොකද්ද කියලා ඔය නැතුව තාමත් අපි හාමුදුරුවෝ මම බණ කියනවා අහලා තියෙනවා අරූපාවචර බ්‍රහ්ම ලෝක වලට යන අර භාවනා හතර පිළිබඳව කරන්න ඕන ක්‍රම තමයි උගන්වන්නේ පැයක් තිස්සේ. ඒක භාවනා පන්තිකත් උගන්වනවා. මේ බුදුහාමුදුරුවෝ ඒක කරන්න යන්න එපා. මම කියපු එක ඉගෙන ගන්න. කියලා මේ කියන්නේ. දැන් ඒකට පළවෙනි සූත්‍රයේ මේ විදිහට ඔබේ පොතේ ඔබ සටහනක් දාගන්න මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න තමයි අපිට බුදුහාමුදුරුවෝ මේකෙන් කියලා තියෙන්නේ. මේ භවයේ දුකයි කියන එකයි කාමයේ ගැන හොය භවයේ සපතන් ගැන හොය ඒවට භ්‍රමචර්ය කරන්නේ නැතුව සිල් ගන්න නිවන් දකින්න සිල් ගන්න දානෙ දෙන්න නිවන් දකින්න ඊළඟට ඔබ භාවනා කරන්න නිවන් දකින්න ඔය විදිහට අනිත්‍යතාවයේ දුක්ඛතාවයේ අනාත්මතාවයේ මේ නාම රූප දෙක පිළිබඳව නිවන අරමුණු කරගෙන සිහි කරන්න ඒවා තමයි දුක ගැන හිතන්න පුළුවන් දැන් තියෙන්නේ. ඊළඟට දෙවෙනි සූත්‍රය. දෙවෙනි දේශනා සූත්‍රය. දෙවෙනි දේශනා සූත්‍රයේ තියෙන්නේ පළවෙනි දේශනා සූත්‍රයේ තියෙන පාලි වචන ටිකමයි තියෙන්නේ. එතන සිංහල අර්ථයේ පිළිබඳ කියන වචනේ අයින් කරලා ඒ තියෙන පිළිවෙලට මේ පැත්තේ දාලා තියෙනවා. දැන් පළවෙනි එකේ තියෙන කාමේශනා, භවේශනා, භ්‍රමචර්යේශනා. මේකෙත් තියෙන කාමේශනා, භවේශනා, භ්‍රමචර්යේශනා. දෙවෙනි එකෙත් තියෙනවා. නෝතර උඩේ එකේ තියෙන පිළිබඳ කියන වචනේ අයින් කරලා මෙතන තියෙනවා කාමයේ සෙවීමය, භවයේ සෙවීමය, බඹසර සෙවීමය. මානෙනි මේ සෙවීම තුනයි. භගවත්තු මේ කරුණ වදාළ එහි අර්ථය විශේෂයෙන් ලැබේ. මෙන්න මේ කාරණා තුන මුල් කරගෙන බුදුහාමුදුරුවෝ කරපු දේශනාව ඊළඟට මේ ගාථා වලින් කියන්නේ. කාමේශනා භවේශනා මේම සැබව මේ සියල්ල ශිෂ්‍යයි දෘෂ්ටිගත වශයෙන් සම්මත වූ භ්‍රමචර්ය ඒශනා සමග ඒශනා තුනකි. දැන් මේකෙදි බුදුහාමුදුරුවෝ අපිට දැන් දුක්ඛ සත්‍ය තියෙනවා කියලා තමා තේරුම් ගන්න කියලා කිව්වනේ. හරිද? දැන් ඊළඟට බුදුහාමුදුරුවෝ අපිට නිවන් සඳහා අවබෝධ කරපු දෙවෙනි සත්‍ය තමයි සමුදය සත්‍ය කියන එක. සමුදය කියලා කියන්නේ තණ්හාව ඇතිවෙන්න හේතුව. ඇයි අපිට මේ ලස්සනම රූප බලන්න හැමතිස්සම ආසාවක් තියෙන්නේ? ඇයි ලස්සනම ශබ්ද අහන්න ආසාවක් තියෙන්නේ? ඒ ඔක්කොම රූප. ඇයි ලස්සනම කියන්නේ සුවඳ දේවල්ම සුවඳ ගන්න ආසාවක් තියෙන්නේ ඇයි? රස දේවල්ම හොය යන්නේ ඇයි? දිව පිනවන්නේ. අන්න ඒවා හොයන ක්‍රමය තමයි මෙතන මේ දේශනාවල තියෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශනාවල තියෙන්නේ. ඒක හොයාගන්න නම් අපේ බණ පොතේ කියන කාමේශනා කියන්නේ මොනවද කියලා, භවේශනා කියන්නේ මොනවද කියලා, භ්‍රමචර්ය ඒශනා බුදුහාමුදුරුවෝ දේශනාවේ මොනවද කියලා දැනගන්න ඕනේ. අපි කලින් දැනගත්තේ මොකද්ද? හොය ගියේ මීට කලින් ශාස්ත්‍රවරු කියපු දේවල් තමයි අපි. දැන් මේකෙදි බුදුහාමුදුරුවෝ අපිට කිව්ව දුක මං කියන විදිහට තේරුම් ගනින්නලා දුකයි කියලා මේ ඉපදෙන එක. ඒක තේරුම් අරගෙන ඊට පස්සේ මේ දුක ඇති වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න තමයි මේ දෙවෙනි දේශනා සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කියපු ක්‍රමයට කාමය කියන්නේ මොකද්ද කියලා හොයන්න කියලායි මේ කියන්නේ.
එහෙම හොයපුවාම මොකද්ද තියෙන්නේ කියලා බලන්න. අටුවා වැසුරෙන් ගත්තා මෙන්න මෙහෙම ගන්න පුළුවන්. තථාගතයන් වහන්සේ වදාළ සම්මා දිට්ඨිය භ්‍රමචර්යාවේ ඇත්තේ සියලුම කාමරාග භවරාග කෙරෙහි නොඇලුණු තණ්හාව ඡය කිරීම සඳහා. පැහැදිලි කියන එක දැන් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන සම්මා දිට්ඨිය තුළ අපට දීලා තියෙන්නේම මෙන්න මේ කාමරාගයෙන් භවරාගයෙන් මිදීම තමයි අපට උගන්වන්න කියන්නේ ඉගෙන ගන්න කියලා කියන්නේ. ඊළඟට ඒකට යන්න ඉස්සරවල මේ සූත්‍රය අනුව තව පැහැදිලි කිරීමක් අටුවාව පෙන්නනවා. බුදුරජාණන් වහන්සේ ලොව පහළව දහම් දෙසන්නට සිදු වූයේ දෙසටක් මිත්‍යා දෘෂ්ටීන් හටය. මිත්‍යා දෘෂ්ටීන්ට තමයි බුදුහාමුදුරන් වණ කියන්න සිද්ධ වුණේ. ඒ කියන්නේ පස්වග මහණුන් සිටියේ අත්ත කිලමතානුයෝගී. බුදුහාමුදුරුත් ඒගොල්ලොත් එක්ක හිටියේ අත්ත කිලමතානුයෝගී. අත්ත කිලමතානුයෝගී කියලා කියන්නේ ශරීරයට දුක් දීමෙන් සත්‍ය අවබෝධ වෙනවා කියන න්‍යාමයක් තමයි ඒක තියෙන්නේ. ශරීරයට දුක් දීමෙන් සත්‍ය අවබෝධ වෙනවා කියලා. මම පෙරේද පත්‍රයේ දැක්කා මේ කෝවිලක පෙරහැරක් යන වෙලාවේදී කෝවිලේ පෙරහැරක් යනවා ලොරියක එල්ලිච්ච මිනිහෙක් යනවනේ කොකෝලින් එල්ලිච්ච මිනිහෙක්. කොකෝලින් එල්ලිච්ච මිනිහෙක් යනවා නේද? ඔව්. ඒ මිනිහාට ඇත්තටම රිදෙන්නේ නැද්ද ඒ වෙලාවට? අපිට මේ පුංචි ගලක් යනුනත් කකුලට රිදෙනවද නේ? අපි දන්නේ නැහැ කොහොම එල්ලෙලා ඉන්නවද කියලා. නැත්නම් ඒකේ අදහස ඒගොල්ලෝ කරන්නේ එතෙන්ට හිත යොමු කරපුවාම ඒක තුනී වෙනවා. ඒ වේදනාව තියෙන තැනට හිත යොමු කරපුවාම ඒක ඒ ගැන හිත ඉන්නකොට ඒ ගැන හිතනකොට මේ වේදනාව නැති වෙනවා. අපිත් ඒ භාවනා පන්ති වල උගන්වනවා මොකක් හරි අරමුණකට භාවනා කරනකොට මధుරයක් හරි මැස්සෙක් හරි විදිනවා නම් අරක අමතක කරලා ඒක ගැන හිතන්න කියලා. එහෙම හිතනකොට ටික ඒක නැති වෙනවා. නැති වෙන්නේ මක් නිසාද? ඒකට හිත යොමු කරපු නිසා. අන්න ඒ විදිහට ගත්තාම මෙතනදී ඒ බුදුහාඳුරන්ට මේ ධර්මයේ දේශනා කරන්න උනේ මිත්‍යා දෘෂ්ටින්ටයි. මිත්‍යා දෘෂ්ටි කියපුවාම අටුවායම කියනවා දෘෂ්ටිගතව දෙන්නෙක් ඉන්නවා. පරාමර්ශ සහ පරාමට්ඨ කියලා. පරාමර්ශ කියන්නේ ස්පර්ශ කරනවා. ඒක එහෙම කියලා පිළි අරගෙන ඉන්නවා. ඒකේ ඇලිලා නැහැ. පරාමට්ඨ කියලා කියන්නේ ඒක ඇලිලා බැහැගෙන ඉන්නවා. ඒක තමයි ඇත්ත අනිත්‍ය ඔක්කොම බොරු. අපේ ශාස්ත්‍රු කියපු දේ ඇත්ත අනිත්‍ය ඔක්කොම බොරු. දැන් අපිත් ඉන්නේ පියවරේ නේ. අපිට මේ පියවරේ ඉන්නේ කියලා බුදුහාඳුරෝ බල කරලා තියනවද? නෑ ඒහිපස්සිකෝ. ඇවිල්ලා බලන සම්දිට්ඨිකෝ. සම්දිට්ඨිකෝ කියන්නේ උඹ තේරුම් ගනි මං කියන එක හරිද කියලා. මට තේරෙලා මම කියලා දෙන්නේ. මේ කය තියෙනක සිත තියෙනක දුකක්ද සැපක්ද කියලා. මං සම්දිට්ඨිකෝ. තමන්ගෙන් දැක ගන්න. දැන් මේ මිනිස්සු එහෙම නෙවෙයි. ඒක දේව වාක්‍යයක් විදිහට පිළිඅරගෙන ඒකම තමයි හරි අනිත්‍ය බව. අන්න එහෙම දිට්ඨිගත වෙච්ච අයට තමයි දිට්ඨට්ඨේන කියලා පාලි වචනයක් තියෙනවා. ওই පරාමට්ඨ කියන අයට. දිට්ඨට්ඨේන දිට්ඨිය බැහැගෙන ඉලා බැහැලා ඉන්නේ. අන්න එහෙම ඇත්ත බුදුහාඳුනන වණ කියන සිද්ධ වෙන්නේ. අන්න ඒ නිසා මෙතෙන්දි කියනවා කාම රාගයේ භව රාගයෙන් ඒ අය මුදව ගන්න නම්
විශාල වෙහෙසක් බුදුහාඳුරන්ට දරන්න වුණා. ඒ නිසා තමයි බුදුහාඳුර සතුටු වුණේ පස්වක මහණුන්ට ධර්මයේ දේශනා කළ දවස් 5ක් තිස්සේ එකම සූත්‍රයක් ඒගොල්ලෝ තේරුම් ගන්න පුළුවන් වුණා බුදුහාඳුර මේ කියන එක ඇත්ත කියලා. ඒ සතුටින් තමයි බුදුහාඳුර ඊට පස්සේ ලෝකේටම දහම් දසන්නට තේරුම් ගත්ත වෙලාව. ඒ නිසා මේකෙදි කියනවා ඊළඟට අපි බලමු මේ විදිහට. කාමරාගය කියන්නේ කාමච්ඡන්දයට. මේ බුදුහාඳුරෝ අපට දේශනා කරපු කම අපි කතා කරන්නේ. දේශනා කරනවා නම් කාමරාගය ගැන කාම ඒසනා නම් මේ විදිහට යන්න ඕනේ. නූපන් කාමච්ඡන්දේ ඉපදීම පිණිසත් උපන් කාමච්ඡන්දේ බහුල වීම පිණිසත් ආහාර වෙනුවේ සුබ නිමිත්තක් තමයි තියෙන්නේ. ඒක පැහැදිලි කරගන්න මෙහෙම. ඇහෙන් රූපයක් දැකලා සතුටු වීම, කනින් ශබ්දයක් අහලා සතුටු වීම, නාසයෙන් සුවඳක් දැනලා සතුටු වීම, දිවෙන් රසයක් දැනලා සතුටු වීම, කයෙන් මුදු මොලොක් පහසක් ලැබිලා සතුටු වීම කියන තැන තියෙන්නෙම මොකද්ද ඒකේ? ඒකේ තියෙන්නේ රාගයේ තියෙන කාමච්ඡන්දය. ඒ කැමැත්තට ඇති ලොල් බව ඇලීම. දැන් මේක අපිට තේරෙනවද මම මේ කියන එක? දැන් අපි එහෙම නේද අපි? දැන් මෙතෙන්ට ආවෙත් ඇලිලානේ. මේකට කියන්නේ ධම්මරති කියලා. ඒ නිසා මේක බාධාවක් නෑ අපිට. අපිට උගන්වන බුදුහාඳුරෝ අර්ථ කියලා එකක්. අර්ථ කියලා කියන්නේ කාමෙන් වෙන්වීම. කාමෙන් වෙන්වීම. ඒකත් මේ වචනේ මේකේ තියෙනවා. එතකොට මේ ඉන්ද්‍රියෝ පහ යොදලා අපි ඇති කරගන්න ඒ කැමැත්ත අපිට ඇති කරලා දෙන්නේ මොකෙන්ද? දැන් බුදුහාඳුර පැහැදිලි කරපු විදිහ මේ කතා කරන්නේ අපිට මේ නිවනට යන්න තියෙන මඟ බාධා කරන්නේ කවුද? තණ්හාවනේ. ඒ තණ්හාව බුදුහාඳුර අපිට කොහොමද පැහැදිලි කළේ? ඒක පැහැදිලි කළේ පංච නීවරණයක් විදියට. පංච කිව්වේ පහ, නී කිව්වේ නිවනට, වාරණ කිව්වේ තණ්හාව. පස් ආකාරයක තණ්හාවක් ඇති කරලා අපිව නිවනට යන එක වළක්වපු එක කාමච්ඡන්දය. මොනවද මේ පස් ආකාරයේ? කාමච්ඡන්ද, ව්‍යාපාද ඇතුළේ මක්තිසාද? කාමච්ඡන්දය ලැබිච්ච නිසා. අපි කැමති දේ ඇයින්, කනින්, දිවෙන්, නාසයෙන්, ශරීරයෙන් ලැබුණේ නැහැ. අන්න කේන්ති ගියා. ඒතකොට ඒක තණ්හාවට අයිති නැද්ද? තණ්හාව නැති නිසා නෙවෙයිද ව්‍යාපාද ඇති උනේ? කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද. දැන් මේ වණහන් ඉන්නු නිදිමතේ නැයි නැද්ද මෙතන? හිතේ අලසකම, කය අලසකම නැද්ද? ඒ නැත්තේ ඇයි? මේ සද්ද වලට වැඩි ආස නැහැ. Taman කැමති වෙන ආසදයක් තුන ඒ සද්දෙට මේක යට කරලා ඒකට අහන්න පුළුවන්කම තියෙනවා. ඒතකොට බුදුහාමුදුරුවෝ ධර්මයේ අහනකොට යම්කිසි අලස බවක් ඇති වුණොත් හිතේ හරි කයේ කියන දෙකේම ඒක තමයි තීන මිද්දේ කියලා කියන්නේ. උන් අපිට නිවන් යන්න වළක්වන්නේ ඒවා. මේ තණ්හාව ඇති කරලා දෙන්න දේවල් මේ කියන්නේ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච. මේ වහන් ඉන්නකොට එක එක්කෙනාට එක සිතුවිලි ඇති වෙනවා. ඔය කියනවා හරියන්නේ නැහැ. ඕවා වැරදි. ඕවා අපි අහලත් නැහැ. ඔය වෙන්නත් බෑ. ඔය කියලා සමහරට හිතන්න පුළුවන්. තමගේ මට. එimhe ඔයත් හිතනවා කියලා මම කියන්නේ. ඒතර උද්දච්ච කුක්කුච්ච කියන්නේ ඒකයි. ඊළඟට විචිකිච්ඡා. ඔය පහම හතරම ඇති කරගෙන සැකේ ඇති කරලා එහෙන් පිටින් මේක ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා ඒ පහ යටපත් කරගන්න කියන එක ඔන්න කාමේශනාවල අපිට බුදුහාමුදුරුවෝ කියනවා.
ඒක නැති කරගන්න කියලා අපිට බුදුහාඳුරෝ කියනවා. ඒක වෙන්නේ නුනුවණින් මෙනෙහි කිරීම නිසායි. කියන දේ අහගෙන ඉන්නේ නැතුව, Taman දන්න දේත් එක ගලප ගන්න නැතුව ඒක කරන නිසායි. අසුභය සුභයයි මෙනෙහි කිරීම මේ ආහාරයයි. ඒතකොට මේ ශ්‍රතවත් වීමට අශ්‍රතවත් කෙනා ශ්‍රතවත් වීමට මේවා අහගෙන ඉන්නකොට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පහ ඇති කරලා දීලා තියෙන්නේ. ඒකෙන් වළක්වන්න ඒක තමයි ආහාරය. පංච නීවරණේ ඒ කියන්නේ තෘෂ්ණාවේ ආහාර කාමච්ඡන්දේ ආහාරේ පංච නීවරණ. ව්‍යාපාදය ගැනත් ඒ විදිහට කියලා තියෙනවා. පහ ගැනම තියෙනවා විස්තර කරලා. දැන් මේ දෙවෙනි ගාථාවෙන් දෙවෙනි ගාථාව දැන් කියවල බලමු. කාමේශනා භවේශනා බ්‍රහ්මචර්යේශනා සහ ඉති සත්‍ය පරාමාසෝ දිට්ඨට්ඨාන සමුස්සය. කාමේශනා භවේශනා මේම සැබෑව සත්‍යයල හිස්සයයි දෘෂ්ටිගත වශයෙන් සම්මත වූ බ්‍රහ්මචර්යයේ සමග ඒශනා තුනකි. අර කලින් කතා කරපු තුන තව ආකාරයකින් කියපු ඇති. සියලු කාම භව රාගයන්ගෙන් වෙන් වූ තෘෂ්ණාක්ෂේ සංඛ්‍යාත නිර්වාණයෙහි නිවන අරමුණු කොට කෙලසුන්ගෙන් මිදුණා වූ රහත්තු ඒසනා බැහැර කරන ලද දෘෂ්ටි වූ නසන ලද අර 62ක් මිත්‍යා දෘෂ්ටිම නැති කළා බුදුහාඳුරන්ගේ දේශනා වෙන සෝතාපට්ටි මාර්ගයේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා කියන සීලබ්බත පරාමාස කියන තුනම මේ තුනම නැති කළා බුදුහාඳුරෝ පෙන්නපු සෝතාපට්ටි මාර්ගය. සෝතාපට්ටි මාර්ගයට එන හැටි අපි කිව්වා මේ ශික්ෂාපද ආරක්ෂාව ඉඳලා එතෙන්ට යනකම් ක්‍රම අපි ඉගෙනගෙන තියෙනවා. ප්‍රථම මාර්ගයෙන් නැසන ලද ඒ මහානතමේ එම පරිේශණයන් ශේ කිරීමෙන් ආසා නැත්තේක්ද කෙසේ කෙසේදයි පවති. සැක නැත්තේක්දයි වෙයි. ඔන්න කියන විදිහට සක්කාය දිට්ඨිය නැති කළා, සීලබ්බත පරාමාසය නැති කළා, විචිකිච්ඡාව නැති කළා. මොකෙන්ද නැති කරුවේ? කාමයේ ඒසනා කිරීමෙන්, භවයේ ඒසනා කිරීමෙන්, ඒ වගේම බුදුහාඳුරෝ දේශනා කරපු බ්‍රහ්මචර්ය ඒසනාවට වැටීම. බුදුහාඳුරෝ දේශනා කරපු බ්‍රහ්මචර්යය මොකද්ද? උන්වහන්සේ දේශනා කළේ නාම රූප මේ ලෝකය කියලා කියන්නේ නාම රූප දෙකටයි. පරමත්ත ලෝකය කියලා කියන්නේ මේ නාම රූප දෙක දෙකක් නෙවෙයි, එකක් නෙවෙයි දෙකක්. මේක එකක් නවත්ත ගත්තොත් අනිත් එක ඉබේ වැටෙනවා. ඒ නිසා මෙන්න මේ ඒසනාව කරන්න. මේ ඒසනාව කරන්න අපිට නාම රූප දෙක පිළිබඳ පැහැදිලි කිරීම අපි ගිය සතියේත් කළා. ඒක ආපහු කරන්න ඕනේ කියලා මම හිතන්නේ නැහැ. ඒක අපි කිව්වේම රූපය කියන මේ අඩි 6ක් බඹයක් පමණ උස මේ ශරීරය සතර මහා ධාතුවෙන් සහ ආහාර ධාතුවෙන් තමයි පවතින්නේ. ඊළඟට මේ පැවැත්මට සම්බන්ධ වෙනවා තව සිත. නාම කියන්නේ සිතයි. ඒ සම්බන්ධ වෙන සිත ඊළඟට මේක ජීව වස්තුවක් බවට පත් කරලා මේ කියන ආයතන ස්පර්ශ කරවලා නැවත දික්ටිගත බවට පත් කරලා තණ්හා ඇති කරලා මෙහා භවයෙන් භවයට එක්කයි යනවා. ඒක ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. කියන්නේ හැදෙන හැටි තේරුම් ගන්න ඕනේ. ඊළඟට ඒකේ මිදෙන හැටි තේරුම් ගන්න මොකද්ද අපිට කිව්වේ ඊළඟට මේ
රූපය කියන්නේ සතර මහා ධාතුවක් විදිහට දකින රූපය ඔබ හිතන්න. අපි අපේ රූපය ගත්තොත් මේ රූපය සතර මහා ධාතුවෙන් හැදිච්ච එකක්. මොනවාද? පඨවි ආපෝ තේජෝ වායෝ. ඒ හතර තමයි මේ තියෙන්නේ. කොහේ අත තිබ්බත් ඒ හතරේ තමයි මේ අහුවෙන්නේ. ඊළඟට මේ හතර බිඳෙන්නේ නැතුව කැඩෙන්නේ නැතුව පවතින්නේ අපි කටින් ගන්න ආහාර වලින්. කබලින්ක ආහාර. ඒකේ ඕජසෙන් තමයි ලේ ධාතුවක් ඇදිලා මේවා පෝෂණය වෙන්නේ. ඊළඟට මේ තුල තියෙන ජීවත්වය මේ ළඟ තියෙන ජීවත්වය තමයි ඇති කරන්නේ චිත්තය කියන එක. හිතෙන්. ඒ හිත හැදෙන හැටි අපි වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව අපි විස්තර කළා. හිතක් හැදෙන හැටි. ඊයේත් මම සෙන්සුරාද පන්තියේ ඊයේත් මේ කතාවක් අපි කළා මේ විදිහට හිත හැදෙන හැටි ආපහු මුලින් පොඩ්ඩක් මතක් කරන්න ඕන. මම කතා කළේ මේ හිත යන හැටි ආපහු මුලින් පොඩ්ඩක් කතා කළොත් මේ හිත හැදෙන්නේ විඥානය කියන වචනය තුළ තමයි මෙතන සිත අපේ ධර්මය උගන්වන්නේ. ඒ විඥානය තමයි මේ රූපෙට ඇතුළට තියෙන්නේ. ඒ විඥානය තමයි ඊට පස්සේ චිත්තයක් බවට පත් වෙන්නේ. ඒතර විඥානය කියන වචනේ චිත්තයේ ඉදිරියට ගත්තට විඥානය කියන්නේ එක තැනකදී. දැන් එකම කෙනා එක වෙලාවකට ගෙදරදී තාත්තා කන්තෝරුවට ගියාම ලේකම් වෙන්න පුළුවන්. වාහනේ වාඩි වුණාම ඩ්‍රයිවර් වෙන්න පුළුවන් එකම කෙනා. නේ? ඒ චරිත අනුව වෙනස් වුණේ. අන්න ඒ විදිහට ගත්තාම මේ රූපය සකස් වෙන ආකාරය ගත්තොත් එහෙම මවගේ සහ පියාගේ ධාතු එකතුවෙන් සකස් වෙනවා අපි කිව්වා. ඒක වෙන්නේ ගර්භයේ නාලය තුල එක වෙන්නේ. මවගේ පියාගේ ධාතු එකතු වෙලා ඒ දෙන්න මිශ්‍ර වෙනවා. මිශ්‍ර වෙලා එක ගලාගෙන යනවා ගර්භාෂයට. ගර්භාෂයට ගලාගෙන ආපුවාම එතන යුක්තාණුවක් එකතු වෙලා මේ දෙකේ එකතුවක් ඇති වෙලා එතන කලලයක් හට ගන්නවා. බීජයක් හට ගන්නවා. ඒ හට ගන්න බීජෙට පණ කොහෙන්ද? දැන් පින්වත්නි අපි ඉගෙනගෙන තියෙනවා ඔය පංච බීජ කතාව අපි බීජ සූත්‍රයක් තියෙනවනේ. පංච බීජය තියෙනවා. අපි 8ක් විතරක් අරගමු. නෑ 8ක් තිබුණ පමණින් පැලයක් හට ගන්නවද? නෑ. 8ක් හට ගන්න ඒකට සාරවත් පොළොවක් තියෙනවා. පටවියක් පෘථිවියක් තියෙනවා. ඊළඟට ඒක තුමුණට පුළුවන්ද? 8 එකයිද පුනත් තුමුණට පුළුවන්ද? බෑ. එහෙම නැත්නම් තව මොනවද ඕනි? ඒකට ජලය අවශ්‍යමයි. ජලය නැත්තම් බෑ. අන්න ඒ විදිහට ගත්තාම ඒ ගහ ඒ විදිහට ඇවිල්ලා තමයි ඊට පස්සේ පුංචි ඇටෙන් එක ආපු තමයි ওই විදිහට වෙනස් වෙන්නේ. දැන් උදාහරණ ගත්තොත් ඔය නුගැටේ කියන්නේ අන්තිම පුංචි ඇටයක්. නුගැටේ කියන්නේ අන්තිම පුංචි ඇටයක්. ඒ නුගැටේ පැලවුණාම හොඳ පොළොවක වතුර ටිකක් වැටෙන විදිහට ওই නුගැටේ කොච්චර විශාල ගහක් වෙනවද? කොච්චර විශාල ගහක් වෙනවද? දැන් පොල් ගෙඩිය කියන්නේ ලොකු එකක්. පොල් ගෙඩිය පැලවුණාම කොහොමද වෙන්නේ? කඳක් තියෙනවා අතු ටිකක් තියෙනවා. විනාශකම් තියෙනවා නේද? ඒ ඔන්න ඔය විදිහට අර මවගේ කුසේට ආපු කලලයට දැන් පණක් අවශ්‍යයි. අන්නේ පණ තමයි අපේ ධර්මය උගන්වන්නේ බාහිර ලෝකයෙන් ඒක ඇතුල් වෙන්නේ. බාහිරින් තමයි ඇති වෙන්නේ. බාහිර ලෝකය කියන්නේ බාහිර ධර්මතාවය. ධර්මතාවයකින් ඇතුල් වුණාට පස්සේ ඔන්න මේක ප්‍රාණවත් වෙනවා. ප්‍රාණවත් වෙන්න බුදුහාඳුරු අවබෝධ කරපු ධර්මතාවය තමයි අපිට කියලා තියෙන්නේ. ඒකට කියන්නේ විඥාණය කියලා. ඒ විඥාණය තුල ආයුෂක් තියෙනවා, කර්මෙත් තියෙනවා, ඊළඟට උණුසුම තියෙනවා. උණුසුම තියෙනවා. ඒතර කර්මය කියලා කියන්නේ වෙන කිසිවක් නෙවෙයි. තමන්ගේ ජීවිත කාලය තුල ආපු තණ්හාවේ කැලලක් කොටසක්. ඒ තණ්හාවේ කොටස තමයි කර්මය. ඊළඟට උණුසුමයි ආවුසයි එක තියෙනවා. ඒ කර්ම විපාක දෙන කාර්යය. අන්නේ ඒක ඇවිල්ලා ඒකට කිඳා බැස්සාම ඒක ඔන්න ඊළඟට ප්‍රාණවත් වෙනවා. ප්‍රාණවත් වෙලා මාස 10ක් බඩේ තිබිලා එළියට ඇවිල්ලා ඊට පස්සේ ආවුස තියෙනකන් ඉඳලා එයා නැතු යනවා. ඒ නැතු යන වෙලාවේදී ආපහු මොකද වෙන්නේ?
ආපහු එයා හදාගත්ත විඥාන ඉතුරු තැනක් තියෙනවා තණ්හාව ඉතුරු තැනක්. ඒක තමයි අපි චුති චිත්තය කියලා ගන්න. එකයි ඒකට ඉදිරිපත් වෙන ඉස්සරහට තමන් ගාව තියෙන සිත් ගොඩකින් අන්තිමට එක්කෝ ගරු කම්මයක්, එක්කෝ ආසන්න කම්මයක්, එක්කෝ ආචින්න කම්මයක්, ඒ තුනම ආවේ නැත්තම් කටත්තා කර්මයක් ඇවිල්ලා ඔන්න එතන මේ චිත්තේ එකක් එනවා කර්ම. ඇවිල්ලා ඊළඟ ප්‍රතිසන්දියට දානවා. චුතිය ඊළඟ ප්‍රතිසන්දියට දානවා. ඒ අතරතුර අන්තර්භව නැහැ. අන්තර්භවත් අපි සමහර බණ කතාවල කියනවා. ඒව නෑ අපේ බණ කතාවේ. අන්න යාව ඊළඟ තව උත්පත්තියකට යනවා. ඒ උත්පත්තිය කොහොමද හැදෙන්නේ? ඒකට රූපේ ලැබෙන්නේ යාට මේ කර්ම විපාක අනුවයි. අලියෙක් වෙන්න පුළුවන්, සිංහෙක් වෙන්න පුළුවන්, පණුවෙක් වෙන්න පුළුවන්, මිනිහෙක් වෙන්න පුළුවන්, දෙවියෙක් වෙන්න පුළුවන්. ඒ විදිහ වෙනස්කම් තියෙන රූප. කර්මජ රූපේ. අපි ඒකනේ කියන්නේ කම්ම යෝනි කම්දාය කියලා. ඒක කියලා නිසා මම කතා කරන්නේ. අන්න ඒ විදිහට යන්නේ. ඒ විදිහට යන එක තේරුම් ගත්තොත් ඊළඟට පින්නත් අපි තේරුම් ගන්න ඕන දේ තමයි මේ කතා කරන මේ කියන වචනෙට කොච්චර වෙලාවක් ගත වෙනවද? ඒ කාලයෙන් මේ කියන අකුරු දෙක කියන්නේ කොච්චර කාලයක් ගත වෙනවද? අන්න ඒ කාලේ අපිට ප්‍රමාණ කරන්න බෑ. ඊයේ සූත්‍රයක් මම කළා ඒකටයි මේ කතාව කිව්වෙත්. ඒක තියෙනවා බුදුහාඳුරෝ නියපිටට ගත්ත පස්පොඩ්ඩක් කියලා. නකචිකා සූත්‍රය. සූත්‍රේ නකචිකා කීපයක් තියෙනවා මේක එහිමයි පස්පොඩ්ඩක් ගත්තයි කියලා. ඒ පස්පොඩ්ඩ සමාන කරලා තිනවා මේ චිත්තක්ෂණයකට. ඒ පස්පොඩ්ඩ චිත්තක්ෂණයට සමාන කරපු වෙලාවේදී කොහොමද සමාන කරලා තියෙන්නේ? අපි කොහොමද කැල්කියුලේට් කරන්න ඕනේ? නියපොත්තේ තියෙන පස්ති කොතනද කැල්කියුලේට් කරන්නේ? අපේ මේ අඩි 6ක් උස ශරීරයේ තියෙන පස් ප්‍රමාණයට නෑ පින්නවා. මේ පෘථුවියේ තියෙන පස් ප්‍රමාණයට. පෘථුවියේ තියෙන පස් ප්‍රමාණයට ගත්තොත් නියපොත්තේ තියෙන පස් ප්‍රමාණය කීයෙන් බෙදලා සමානත්වයක් කියන්න පුළුවන්. කීයෙන් බෙදන්න පුළුවන්ද? බෙදන්න ඉලක්කම නැහැ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ප්‍රමාණවත් කළ නොහැක. පමන කළ නොහැක. අන්න ඒ තරම් කෙටි කාලයක් තුල මම මේ කියන අකුරු දෙක කියන්න ගත වෙච්ච කාලයක් තියෙනවා නම් අන්න ඒ වගේ කාලයක් බෙදන්නේ නැති ප්‍රමාණයක් නැති තැනක මරණයක් අපිට මේ ජීවිතය තුළ සිදු වෙනවා. ඒ කියන්නේ ෂණික මරණ. ෂණික මරණ. මේ අපි දැන් වාඩි වෙන දෙකමාරට දැන් 4:10ක් වෙලා මේ ගත කරු පැය 1 විනාඩි 40 තුල අපිට ඇතිවෙච්ච ෂණික මරණ කෝටි ගාණින්වත් කියන්න බෑ. ඒ තරම් ෂණිකව ඇති වෙලා නැති වෙච්ච ස්වභාවයක් තියෙන්නේ. මම ඒක කිව්වේ මේක කියන්නයි. එච්චර පැහැදිලි කරන්නේ මේ කියන්නේ. දැන් විඥානය කියන එකට කවි වෙලාවක හුදකලාව පවතින්න බෑ. විඥානය කියන එකට හුදකලාව පවතින්න බෑ. මේ විදර්ශනාවට වඩන්න ඕන කරුණු මම මේක කතා කරා. ඒකට රූපයක් අවශ්‍යමයි. ඒ නිසා විදර්ශනාව මේ විඥානයක් තියෙන හැම තැනකම රූපයකට ඇතුල් වෙනවා. ඒ නිසා පින්වත්නි අපිත් මේ හිතියෙක් කෙනා නෙවෙයි ඊළඟ ක්ෂණයේදී ඇති වෙන රූපෙත් එක්ක ඉන්නේ සිතත් එක්ක ඉන්නේ. අන්න ඒ විදිහේ සිත කය දෙකක් මේ අපිට ලැබිලා තියෙන්නේ. අන්න ඒ විදිහට ගවේෂණය කරන් තමයි මේවා අපිට උගන්ලා තියෙන්නේ. අන්න ඒ විදිහේ ගවේෂණයක් තමයි මේක කියන්නේ කියලා කියන්න කැමතියි.